හරි. එහෙනම් අපි කතා කරන්න යන්නේ මේ ගොවි ජනපදවල අපි ගිය සතියේ කතා කරේ ලංකාවේ තියෙන විවිධ ගොවි ජනපදයන්ගේ නම් ටික අපි කතා කරා. අපි කතා කරා මොකද්ද? ගල්ඔය, ඉඟිනිමිටිය, උඩවලව, නිල්වලා සහ මහවැලි ව්‍යාපාරයට අයිති වික්ටෝරියා අපි කතා කරන පොල්ගොල්ල නැත්නම් කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා, රම්දෙනිකල, රන්ටැබේ කියන නම් ටිකෙන් අපි නැවැත්තුවා. හරි. එතකොට මේකදී අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ ගල්ඔය යෝජනා ක්‍රමය. ලංකාවේ පළවෙනි ගොවි ජනපදයේ තමයි අපි කතා කරන්නේ මොකද්ද? ගල්ඔය යෝජනා ක්‍රමය. එතකොට මේකෙදී අපි කතා කරනවා මේ ගල්ඔය යෝජනා ක්‍රමය කියලා කියන්නේ මොකද්ද? ළමයි මේක තමයි ලංකාවේ පළවෙනි ගොවි ජනපදය කියලා අපි කතා කරන්නේ. දැන් අපි මේකෙදී කතා කරන ලංකාවට නිදහස හම්බුනේ අපි කියන්නේ 1948 නේ. එතකොට ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කරේ ළමයි 1949. 48 නිදහස හම්බුණා නම් අවුරුද්දකට පස්සේ තමයි මෙන්න ලංකාව ප්‍රතිව්‍යුහගත කරන්නේ නැත්තම් දියුණු කරන්න ලංකාවේ කෘෂිකර්මාන්තය නගා සිටවන්න අපි මේ කතාව කතා කරන්නේ. තේරෙනවද? එතන මේකෙදි අපි කතා කරනවා 1960 නැත්තම් මේවා ඉන්නකොට ඊට පස්සේ 1948න් පස්සේ 49 මේක ආරම්භ කරේ අපි කතා කරනවා DS සේනානායක මැතිතුමා තමයි මේක ආරම්භ කරේ. ලංකාවේ පළවෙනි ගොවි ජනපදයේ ආරම්භ කරේ කවුද? DS සේනානායක මැතිතුමා 1949. එතකොට මේ ගල්ඔය ව්‍යාපාරය ලංකාවේ කොහෙද තිබ්බේ? අපි මේකට කතා කරනවා මේකෙදි කියනවා මේකෙදි මේ ගල්ඔය ව්‍යාපාරයට අපි මේකට නමක් දෙනවා සේනානායක සමුද්‍රය කියලා. සේනානායක සමුද්‍රය කියලා අපි මේකට නම දෙනවා. එතකොට මේකෙදි මේක පිහිටුනේ අම්පාර ප්‍රදේශය අපි කතා කරනවා නැගෙනහිර. තේරුණාද? අම්පාරේ තමයි මේ ගොවි ජනපදයේ ආරම්භ කිරීම සිද්ධ කරේ. එතකොට මේකෙදි අපි කතා කරනවා අම්පාර ප්‍රදේශයේ තමයි මේක ආරම්භ කරේ. එතකොට මේකෙදි අපි කතා කරනවා මේ ගොවි ජනපදයේ තියෙන විශේෂ ලක්ෂණ. මේ බහුකාර්ය යෝජනා ක්‍රමයක්. එතකොට මේකෙදි කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය, විදුලිය, මිනිසුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම්, වගාවට අවශ්‍ය ජලය, ඒ වගේම තමයි විවිධ කර්මාන්ත මේකේ විශේෂයි. උළුගඩොල් කර්මාන්තේ, ඒ වගේම උක් වගාව, එන උක් තිබ්බා නම් සීනි තිබ්බා, සීනි තිබ්බා නම් ලොවිත් කසිපු තිබ්බා. හරිද? එතකොට ওই සීන් ටික අපි මේක කතා කරනවා. තේරෙනවද? එතකොට අතීතයේ ඉඳලා අපි මේ කතා කරනකොට ලංකාව මේ ගොඩ දාන්න ආරම්භ කරපු වැඩපිළිවෙල තමයි කෘෂිකර්මාන්තයේ දිනු කරන්න කරපු වැඩසටහන තමයි මේ. ඇත්තට මේක හොඳ දෙයක්. හැබැයි ලංකාවේ දැන් වර්තමානයේ වෙනකොට මේ තියෙන හදපු වගේ අරගෙන ප්‍රයෝජනයක් ගන්න අපේ උන්ට බැරි වෙනවා. තේරෙනවද? අතීතයේ හදපුවා විතරයි තියෙන්නේ. වර්තමානයේ වෙනකොට හදලා තියෙන්නේ මොරගහ කන්ද. ඉතින් ඊට වඩා තව ඕන තරම් ඒවා තව හදන්න පුළුවන්. හැබැයි ලංකාවේ කෘෂිකර්මාන්තයේ අර වලපල්ලට ගිහිල්ලා තියෙන හේතු වර්තමානයේ මේ වගේ තත්ත්වයක් අපිට බලා ගන්න නැති නිසා. තේරුණාද? ඒතර ඒකත් එක්ක ප්‍රබලව බලපානවා මේකෙදි මෙන්න මේ කතාව කරගෙන යනකොට මේකෙදි ලංකාවේ කෘෂිකර්මාන්තයේ දියුණු නොවෙන්න මෙන්න මේ හේතු බලපානවා. මෙන්න මේවා තියෙන්න ඕන. එහෙනම් ලංකාවේ පළවෙනි ගොවි ජනපදයේ තමයි මොකද්ද? ගල්ඔය ව්‍යාපාරය. එතන මේ ගල්ඔය ව්‍යාපාරයේදී අපි කතා කරනවා මේ ගල්ඔය ව්‍යාපාරය ආරම්භ කරනකොට මේකෙදි ගල්ඔය හරස් කරා කොහෙදද? අපි කතා කරනවා ඉඟිනියාගලදී. මේ ගල්ඔය හරස් කරලා තියෙන්නේ කොහෙදද? ඉඟිනියාගලදී හරස් කළා මේකේ වේලක් පදිනවා. එහෙනම් මේ තමයි අපි කතා කරන්නේ කොහෙද? ඉඟිනියාගල. ඉඟිනියාගලදී හරස් කළා වේලක් බැඳලා අපි මේකේ ජලය රඳවා පවතිනවා. අපි මේකට නමක් කියනවා මොකද්ද? සේනානායක සමුද්‍රය. මේක ඉදිකරේ DS සේනානායක මැතිතුමා. 1949 තමයි මේක ආරම්භ කරේ. එතකොට අපි කතා කරනවා මේ ගල්ඔය ව්‍යාපාරයේදී ලංකාවේ ප්‍රථම ගොවි ජනපදයේ වෙන්නේ ගල්ඔය ව්‍යාපාරය. එතකොට මේකෙදී අපි කතා කරනවා මේ DS සේනානායක මැතිතුමා ඉඟිනිමිටි නැත ඉඟිනියාගලදී වේලක් බැඳලා ගල්ඔය හරස් කළා මේකෙදී කරා. එතකොට මේකෙදී ජල විදුලිය, කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය,
වගා බිම් වලට අවශ්‍ය ජලය, දීවර කර්මාන්තය, ඊට අමතරව විශේෂයි මෙතන කතා කරනවා උළුගඩොල් කර්මාන්තේ. උක් වගාව සහ මධ්‍යසාර කියන මෙන්න මේ කර්මාන්ත මේකෙදි ආරම්භ කරනවා. පැහැදිලිද? හරි. ගන්න ගල්ඔය යෝජනා ක්‍රමය. ලියන්න මෙහෙම. ලියන්න 1949 දී ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් 1949 දී ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් ඉදි කරන ලදී. 1949 ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් ඉදි කරන ලදී. ලියන්න ලංකාවේ ප්‍රථම ගොවි ජනපදය වේ. ලංකාවේ ප්‍රථම ගොවි ජනපදය වේ. ලංකාවේ ප්‍රථම ගොවි ජනපදය වෙනවා. එහෙනම් මේක තමයි ලංකාවේ තියෙන පළවෙනි ගොවි ජනපදය වෙන්නේ. ලියා ගන්න මෙහෙම ඊළඟ කරුණ විදියට මෙහිදී ලියන්න මෙහිදී ගල් ඔය ඉංගිනියාගලදී හරස් කර මෙහිදී ගල් ඔය ඉංගිනියාගලදී හරස් කර ගල් ඔය ඉංගිනියාගලදී හරස් කර වේල්ලක් බැඳ ඉංගිනියාගලදී හරස් කර වේල්ලක් බැඳ මෙය ඉදි කර ඇත. වේල්ලක් බැඳ මෙය ඉදි කර ඇත. ලියන්න ඊළඟට මෙය සේනානායක සමුද්‍රයේ ලෙස හඳුන්වයි. මෙය සේනානායක සමුද්‍රයේ ලෙස හඳුන්වයි. එහෙනම් මේකට අපි කියනවා මොකක් කියලාද? සේනානායක සමුද්‍රය කියලා අපි කතා කරනවා. පැහැදිලිද? තේරුණාද? එහෙනම් මේකට කියනවා මොකක්ද අපි? සේනානායක සමුද්‍රය කියලා අපි කතා කරනවා. පැහැදිලිද? තේරුණාද? හරි. ලියන්න මෙය අම්පාර ප්‍රදේශයේ පිහිටයි. ඒ කියන්නේ නැගෙනහිර. මෙය අම්පාර ප්‍රදේශයේ පිහිටනවා. එහෙනම් මේක පිහිටන්නේ කොහෙද? අම්පාරේ තමයි මේක පිහිටවන්නේ. පැහැදිලිද? තේරුණාද ළමයි කියන කතාව? එහෙනම් මේක පිහිටවන්නේ අම්පාර ප්‍රදේශයේ. හරි. දැන් අපි කතා කරනවා මේ ගල්ඔය ව්‍යාපාරයෙන් ලැබෙන මේකෙන් ලැබෙන ප්‍රයෝජන. මොනවාද මේ ගල්ඔය ව්‍යාපාරයේ තියෙන ප්‍රයෝජන? ළමයි මේකෙදි බහුකාර්ය යෝජනා ක්‍රමයක අනිවාර්යෙන් මේකෙදි ජල විදුලි නිෂ්පාදනය සිද්ධ වෙනවා. ජල විදුලි නිෂ්පාදනය සිද්ධ වෙනවා. ඒ වගේම තමයි කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලැබෙනවා. ඒ වගේම පානීය ජල අවශ්‍යතාවයත් ගන්න පුළුවන්. උළුගඩොල් කර්මාන්තය මැටි ආශ්‍රිතව සිද්ධ කරනවා. ඒ වගේම තමයි උක් වගාව සිද්ධ කරනවා. එහෙනම් මේකෙන් සීනි නිෂ්පාදනය සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ වගේ මධ්‍යසාර නිෂ්පාදනයත් මොකද වෙන්නේ? සිද්ධ කරනවා. මධ්‍යසාර නිෂ්පාදනය සිදු වෙනවා. හරි අපි මේක ඔක්කොම එකතු කරලා අපි කරුණු තුනක් විදිහට නැත්නම් හතරක් විදිහට අපි මේක ගොඩ දානවා. පැහැදිලිද? තේරෙනවද? හරි. ගණ ලියන්න එක කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීම. ලියන්න එක කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීම. කෘෂි කර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීම. කෘෂි කර්මාන්තයේ සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම. කෘෂි කර්මාන්තයේ සඳහා අවශ්‍ය ජලය ලබා ගැනීම. ගණ දෙක ලියන්න ජල විදුලි නිෂ්පාදනය. දෙක ජල විදුලි නිෂ්පාදනය. ජල විදුලි නිෂ්පාදනය. ජල විදුලි නිෂ්පාදනය. තුන ලියන්න උළුගඩොල් කර්මාන්ත සඳහා. තුන ලියන්න උළුගඩොල් කර්මාන්ත සඳහා. එහෙනම් මේක කරනවා මොකටද? උළුගඩොල් කර්මාන්තයේ සඳහා අපි මේක සිද්ධ කරනවා. උළුගඩොල් නිෂ්පාදනයේ සඳහා අපි මේක භාවිතා කරනවා. ලියන්න ඊළඟට ලියන්න උක් වගාව මගින්
සීනි සහ මධ්‍යසාර නිෂ්පාදනය. උක් වගාව තුළින් සීනි සහ මධ්‍යසාර නිෂ්පාදනය. එහෙනම් මේකෙදි කරනවා මොනවද? උක් වගාව තුළින් සීනි සහ අපි කතා කරනවා මධ්‍යසාර නිෂ්පාදනය සිදු කරනවා. පැහැදිලිද මං කියන සිද්ධිය? තේරුණාද? එතකොට අපි ඕක දැනගන්න ඕන ඔන්න ඔය කතාව. හරි. ඔය තමයි මේ ගල්ඔය ව්‍යාපාරය අපි කතා කරන කතාව. පැහැදිලිද? තේරුණාද? එතකොට ගල්ඔය ව්‍යාපාරය අපි දැනගන්න ඕන ඔන්න ඔය සිද්ධිය. හරි. දැන් අපි ඊළඟට යනවා මොකේද? උඩවලව ව්‍යාපාරය. අපි කතා කරනවා උඩවලව යෝජනා ක්‍රමය. එතන මේකෙදි අපි කතා කරන්නේ උඩවලව යෝජනා ක්‍රමය කියලා අපි මේකෙදි කතා කරනවා මෙන්න මේවා. දැන් උඩවලව යෝජනා ක්‍රමේදී අපි කතා කරන්නේ මේක ආරම්භ කරේ කොහෙද? හරිද? මේක ආරම්භ කරේ 1966. මේක ආරම්භ කරේ 1966. එතන මේකෙදි මොකද කරේ? මේ වලවේ ගඟ හරස් කරා අපි කතා කරනවා මේකෙදී කොහෙදද? තිබොල් කැටියේදී. මේකෙදී මේක හරස් කරා කොහෙදද? තිබොල් කැටියේදී හරස් කරා. අපි කියනවා කොහෙදද? තිබොල් කැටියේදී මේකෙදී මොකද කරන්නේ? මේක හරස් කිරීම සිද්ධ කරා. හරස් කළා මේකේ ජලය රඳවාගෙන මොකද කරේ? භෝග වගාව සිද්ධ කරා. ඒ වගේම තමයි අපි කතා කරනවා මේකෙදී වලවේ ගඟ තිබොල් කැටියේදී හරස් කළා මෙහි කොහෙද? ගිනිකොන දිග ප්‍රදේශයට. ගිනිකොන දිග ප්‍රදේශයට ජලය ගෙනියන්න ඇල මාර්ග දෙකක් ගැහුවා. මේ ඇල මාර්ග දෙක වම් යූර සහ දකුණු යූර කියලා ගහලා මේකේ ටර්බයින් දෙකක් සම්බන්ධ කරා විදුලි නිෂ්පාදනයට. මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුක්තව ජල විදුලි නිෂ්පාදනය සඳහා මෙගාවොට් 60ක ජල ධාරිතාවයක් නැත්නම් විදුලියක් නිෂ්පාදනය කරන පද්ධති දෙකක් මේකේ නිර්මාණය කර එකක් අපි ගත්ත මොකද්ද? වම් යූර සහ අනික දකුණු යූර කියලා මේක වෙන් කිරීම සිද්ධ කරා. පැහැදිලිද මම මේ කියන කතාව? එහෙනම් මේකෙදී අපි කතා කරනවා මේ උඩවලව යෝජනා ක්‍රමය කියලා කතා කරන්නේ 1966 දී වලවේ ගඟ තිබොල් කැටියේදී හරස් කළා මෙහි ගිනිකොන දිග ප්‍රදේශයට ජලය ගෙනියන්න හදලා තියෙනවා ඇල මාර්ග දෙකක්. එතන මේක වම් යූර සහ දකුණු යූර කියලා දෙකට හදලා මෙගාවොට් 60ක ජල විදුලියක් නිෂ්පාදනය කරන්න අවශ්‍ය ටර්බයින් මෙහි සවි කරලා තියෙනවා. පැහැදිලිද මම මේ කියන සිද්ධිය? තේරෙනවද? එතකොට ඔය කට්ටිය මෙන්න මේ කතාව දැනගන්න ඕන ළමයි. පැහැදිලිද? තේරෙනවද මේ කියන සිද්ධිය? හරි. ගන්නකො ලියා ගන්න. ලියා ගන්න උඩවලව යෝජනා ක්‍රමය. ලියන්න මෙහෙම. ලියන්න. මේකෙදි අපි කතා කරනවා උඩවලව යෝජනා ක්‍රමය කියලා අපි මේකේ කතා කරනකොට ලියන්න 1966 වලවේ ගඟ 1966 වලවේ ගඟ තිබොල් කැටියේදී හරස් කර 1966 දී වලවේ ගඟ තිබොල් කැටියේදී හරස් කර වේල්ලක් බැඳ මෙය ඉදි කර ඇත. වේල්ලක් බැඳ මෙය ඉදි කර ඇත. වේල්ලක් බැඳ මෙය ඉදි කර ඇත. එහෙනම් මේකෙදි කරලා තියෙන්නේ මොකද්ද? වේල්ලක් බැඳලා මේක ඉදි කරලා තියෙනවා. ලියන්න මෙහිදී මෙහි ගිනිකොන දිශාවට ජලයේ ගෙනීම සඳහා මෙහි ගිනිකොන දිශාවට ජලයේ ගෙනීම සඳහා මෙහි ගිනිකොන දිශාවට ජලයේ ගෙනීම සඳහා
ජලය ගෙන යාම සඳහා ජලය ගෙන යාම සඳහා ජලය ගෙන යාම සඳහා ඇල මාර්ග දෙකක් ඉදි කර ඇත. ඇල මාර්ග දෙකක් ඉදි කර ඇත. ඇල මාර්ග දෙකක් ඉදි කර ඇත. එනම් වම් සහ දකුණු ඉවුර ලෙස නම් කර ඇත. එනම් වම් සහ දකුණු ඉවුර ලෙස නම් කර ඇත. එනම් වම් සහ දකුණු ඉවුර ලෙස නම් කර ඇත. එනම් මේක මොකද කරලා තියෙන්නේ? වම් සහ දකුණු ඉවුර කියලා මොනවා කරලා තියෙනවද? වෙන් කරලා තියෙනවා. එහෙනම් වම් ඉවුර සහ දකුණු ඉවුර කියලා මේක වෙනම වෙන් කිරීම සිද්ධ කරනවා. පැහැදිලිද කියන කතාව? තේරෙනවද? හරි. දැන් ලියන්න මෙමගින් මෙගාවෝට් 60ක මෙමගින් මෙගාවෝට් 60ක මෙමගින් මෙගාවෝට් 60ක විදුලි ධාරිතාවයක් මෙගාවොට් 60ක ජල විදුලි නිෂ්පාදනයක් මෙගාවොට් 60ක ජල විදුලි නිෂ්පාදනයක් ලබා ගන්න මෙගාවොට් 60ක ජල විදුලි නිෂ්පාදනයක් මොකද කරන්නේ මේකෙන් ලබා ගන්නවා මෙන්න මේ ව්‍යාපාරේ. පැහැදිලිද? එහෙනම් උඩබල ව්‍යාපාරේ ඔය කට්ටිය ඔන්න ඔය කොටස දැනගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? තේරෙනවද මං කියන කතාව? හරි. ඒතර ඔය කට්ටිය ඕක දැනගන්න අවශ්‍ය වෙනවා. පැහැදිලිද? තේරෙනවද?